අපි අද ඇවිල්ලා ඉන්නේ මේ දවස්වල හැමෝම කතා වෙන කොළඹ නුවර පාරේ ගලහ මන්සන්දිය පහු කරගෙන නුවර පැත්තට එනකොට හම්බෙන මෙන්න මේ පාළු වලව්ව ළඟට. ඔයාලත් මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා මේ පාළු වලව්ව ගැන කතා වෙනවා දැක්කද? අපි අද ඒ ගැන හොයලා බලන්න ආවා. මොකද්ද මේ පාළු වලව්ව? අපි ගිහින් බලමු එතෙන්ද. ඔයාලා කවදා හරි මේ කොළඹ නුවර පාරේ ගලහ මන්සන්දිය පෙරදිනිය රෝහල පහු කරගෙන ගිහිල්ලා තියෙනවා නම් ඔයාලට මේ පරණ වලව්ව දැක ගන්න පුළුවන්. හැබැයි මේක මේ මෑතක් වෙනකන් තිබුණේ මෙහෙම නෙවෙයි. ඔන්න බලන්න කොහොමද තිබ්බේ කියලා. ඉතින් ඔයාලට පේනවා නේද? මේක සම්පූර්ණයෙන්ම ගස්වැල් වලින් ආවරණය වෙන කැලේ වෙලා මිනිස්සෙකුට යන්න තියා හිතන්නවත් බැරි තරමේ තත්යක තමයි තිබුණේ. ඉතින් මේ පිළිබඳව සමාජ මාධ්‍ය කතා කරනවත් එක්කම මේක සුද්ධ කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේක කියලා. වර්තමානයේ වෙනකොට මෙහි හිමිකාරීත්වය දරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය. මේක අයිති වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. ඉතින් වසර 70ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන මේ වලව්ව ඔබට පේනවද? මෙහි තියෙනවා මේ ලස්සන ලීස්තර වැටක් ඉස්සරහා. මේක ඇවිල්ලා අපේ පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ එක් විශේෂ දෙයක්. නමුත් අද වෙනකොට මේක ගරා වැටිලා තියෙන්නේ. ඔබට පේනවානේ වහල දිරලා මේ පෝටිකෝව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙමින් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි ඔයාලා අහලා තියෙනවනේ ශ්‍රී ලංකාවේ බිහි වුණ ශ්‍රේෂ්ඨතම මහාචාර්යවරයෙක් වන එදිරිවීර සරච්චන්ද්‍රයන් ගැන. ඉතින් මේ මම ඔබට පෙන්නන පැරණි වලව්ව එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිල නිවාසයේ විදිහට සෑහෙන කාලයක් එතුමා භාවිතා කරලා තියෙනවා. ඔබ දන්නවද? මනම ලියන්නෙත් මෙතන, සිංහබාහු ලියන්නෙත් මෙතන. ඒ වගේ සුවිශේෂී තැනක් මේක. ඉතින් අද මේ විදිහට මේ අභාවයට යන්නේ ඒ තරම් වටිනා පුද්ගලයෙක් භාවිතා කළ ඔහුගේ නිල නිවාසයක්. ඉතින් මේකේ දැන් කවුරුත් වාසය කරන්නේ නැහැ. ඒකට හේතු කාරණා නම් හරියටම හොයාගන්න බැරි වුණා. ඔබට පේනවද මෙහි පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් වන බොහෝ ලක්ෂණ දකින්න පුළුවන්. මම කලින් සඳහන් කරපු ලීස්තරවට වගේ ගොඩක් දේවල් මෙහි දකින්න පුළුවන්. අපි ගම්පෙරළිය වගේ පැරණි ටෙලිනාට්‍යවල දැකපු ඒ ගෘහ නිර්මාණ ශිල්පය මේ වලව්වේ ඉදිරිපසින් අපිට හොඳටම දිස් වෙනවා. ඉතින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියන්නේ 1914 ගාල්ලේ දකුණේ ඉපදිලා අවසානයේට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරලා අපි ශ්‍රී ලංකාවට සාහිත්‍යමය වශයෙන් ගොඩක් වටිනා නිර්මාණ බිහි කරපු වටිනා පුද්ගලයෙක්. ඉතින් මේක තමයි මේ ඔබට දක්නට ලැබෙන පැරණි වලව්වේ කතන්දරේ. ඉතින් අපි දන්නේ නැහැ මේකට ඉදිරියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් කුමන ආකාරයේ කටයුතු සිද්ධ කරයිද කියලා. ඉතින් මම ඔබට මේ පෙන්නන දර්ශන බලන්න හොඳට මේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය වඩාත් ලස්සනට අපිට දැක ගන්න පුළුවන් මේ ලීස්තර වැට. ඒ වගේ දේවල් ඉතින් ඔයාලා කොළඹ නුවර පාරේ යද්දී මේක නිතරම දැකලා ඇති. හැබැයි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා නැතුව ඇති. දැන් ඔබ කොළඹ නුවර පාරේ මේ ගලහ මන්සන්දිය පහු කරගෙන නුවර පැත්තට යනවා නම් හරි, කොළඹ පැත්තට එනවා නම් හරි, මේක අනිවාර්යෙන් බලන්න අමතක කරන්න එපා. මේක බලලා යන්න. මොකද මේ වගේ පැරණි වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රම වලට ඉදි කරපු නිවාස අද ලංකාවේ ගොඩක් තැන්වල අපිට දකින්න හම්බෙන්නේ නැහැ. මේ ලීස්තර වැටවත් අපිට කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් හැමෝම සමාජ මාධ්‍ය කතා වුන නිසා තමයි මේ වීඩියෝ එක මේ පිළිබඳව කරේ. ඉතින් ඔබගේ අදහස් තියෙනවා නම් අපිට දක්වන්න බොහොම ස්තුතියි. වීඩියෝ එක බැලුවට අපි subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. මේ වගේ ලංකාවේ ඔබ නොදන්න වැදගත් තවත් බොහෝ දේ ඔබත් එක්ක බෙදා ගන්න අපිට පුළුවන්. එතකොට එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.